හරි ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් අද කතා කරන්න ඇප් එකේ විඩ්‍රෝ එකක් දාලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම විඩ්‍රෝ බැලන්ස් එකේ USD 1.2ක් තියෙනවා. ඉතින් මේ බැලන්ස් එක අපි දැන් විඩ්‍රෝ කරන්න බලමු. මම එනවා මෙතන විඩ්‍රෝ ඕල් කියන ඔප්ෂන් එකට. විඩ්‍රෝ ඕල් ඔප්ෂන් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මගේ ඊමේල් එක තියෙනවා. මෙතන මම කන්ෆර්ම් කියන තැන ටච් කරනවා. අපි බලමු විඩ්‍රෝ එක මෙතන සාර්ථක වෙයිද කියලා. හරි දැන් මෙතන බලා ගන්නවා විඩ්‍රෝ එක සක්සස්ෆුල් වුණා කියලා මැසේජ් එකක් ආවා. ඊට පස්සේ මෙතන බලා ගන්න මේ බැලන්ස් එක අඩු වුණා. ඊට පස්සේ මෙතන ළඟට පැත්තේ උඩින් ගියාට පස්සේ මෙතන හිස්ටරි එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් විඩ්‍රෝ එක මෙතන විඩ්‍රෝවින් කියලා පෙන්ඩින් මට්ටමේ තියෙනවා. ඊට කලින් මම ඊයේ දවසේ බලා ගන්නවා විඩ්‍රෝ එකක් දාලා තියෙනවා 0.2ක විඩ්‍රෝ එකක්. ඉතින් බලා ගන්න පුළුවන් අනිත් විඩ්‍රෝ එක මෙතන වැල්ලා තියෙනවා. ඉතින් ප්‍රෙන්ස් අපි බලමු ඉතින් මේ අද කතා කරන ඇප් එක මොකද්ද කියලා. හරි ප්‍රෙන්ස් ඉතින් මම වීඩියෝ එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඒක ක්ලික් කළාම ඔයාලා ඔයාලට ගන්න පුළුවන් අපේ WhatsApp group එකට සහ Telegram group එකට. ඉතින් ඔයාලට ලේසියෙන්ම අපේ link එක ලබා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාන් පස්සේ මෙහෙම එකක් තියෙයි. මෙතන බලා ගන්න පුළුවන් download now කියලා තියෙනවා. ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයාලා කෙලින්ම යයි ඔයාලා Play Store එකට. Play Store එකට ගිහින් app එක download කරලා install කරගන්න phone එකට. ඊට පස්සේ install කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙහෙම ඇතුළට ගියාට පස්සේ මෙහෙම option දෙකක් තියෙනවා. ඔයාලා මෙතනින් කැමති එකක් තෝරන්න. මම recommend කරන්නේ එතනම Google login කියන එකෙන් log කරලා ඔයාලගේ Gmail account එකක් තෝරලා ඒකෙන් account එකට create කරගන්න කියලා. අපි දැන් app එකට ගිහින් බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි friends ඉතින් app එක ඒක හදාගත්තට පස්සේ මේක තමයි interface එක. ඔයාලට බලා ගන්නවා මෙතන ටාස් කරන්න තියෙනවා. මෙතන ස්ටාර්ට් ගේම් කියන තැනට ටච් කරාන් පස්සේ මෙතන බලාගන්න ගෑස් එකක් ඉවර වෙනවා. ඒක ඉවර වෙන එකක් යනවා මෙතනින්. ඒ ගේම් එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහෙම තමයි කරන්න තියෙන්නේ. මේ coin ටික earn කරගන්න තියෙන්නේ. බලා ගන්න එයාලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඔයාලා පළවෙනි පාර කරනවා නම් මෙතන බලා ගන්න මම දැන් එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. මෙතන මේව level up කරගෙන තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ coin earn වෙනවා. coin earn කරලා අර 0.2 දෙකක් වුණාට පස්සේ අපිට withdraw කරගන්න පුළුවන්. හරිද? මෙතන බලා ගන්න පුළුවන් mission කියලා තැනක් තියෙනවා. mission කියන තැනට ගියාට පස්සේ ඔයාලා daily task හම්බ වෙනවා. ඉතින් ඔයාලා බලා ගන්නවා යාළුවෝ invite කරන්න. invite කරලා මේ ටික හම්බ වෙනවා. මෙතන මේ coin හම්බ වෙනවා. ඒ වගේම මේ බලා ගන්න පුළුවන් මෙතන coin තමයි ගොඩක් හම්බ වෙන්නේ. මේ වීඩියෝ බලන්න තියෙනවා, complete task කරන්න තියෙනවා. ඉතින් level pass කරන්න තියෙනවා. මේ app එක ටැග් කරලා හිටපුවම online term කියලා මෙතන coin ටැග් එකතු වෙනවා. ඉතින් බලා ගන්න ඔයාලට මේ option කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ගෑන් ප්‍රයිස් කියලා එකක් තියෙනවා. ගෑන් ප්‍රයිස් එකට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න මෙතන ඩොලර්ස් ටිකක් earn වෙන තියෙනවා. මෙතන level up කරන්න ඕනේ බලා ගන්න පුළුවන්. මම මේ වෙද්දි level 200ක් කම්ප්ලීට් කරලා තියෙන 240ට කම්ප්ලීට් කරා මට ඩොලර් 1.50ක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න ඕන ඒක. එතන ඒ ක්ලික් කරන් ගියාට පස්සේ මෙතන withdraw කරගන්න පුළුවන් balance එක. හරිද? මගේ withdraw balance එක මෙතන USD 1.2ක් මෙතන සඳහන් වෙලා තියෙනවා. අපි ඒකත් බලමු. මෙතන විඩ්‍රෝ ගාපසන් අනිවාර්යෙන් මම කමියුනිටි පෝස්ට් එකක් හරි channel එකේ හරි දානවා. ඉතින් ඒකට join වෙලා ඉන්න. ඔයාලට බලා ගන්න ඊට පස්සේ මෙතන coin කියලා තැනක් තියෙන මෙතන එතන ගියාට පස්සේ ඔයාලා level up කරද්දි මේ ටික coin එනවා මෙතන. ඔයාලට ඒ ටික මෙතන click කරගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න මෙතන invite කියලා තැනක් තියෙනවා. invite කියන තැනට ගියාට පස්සේ ඔයාලා යාළුවෝ invite කරලා මෙතන ලොකු කමිෂන් එකක් ගන්න පුළුවන්. එයාලා පළවෙනි එක download කරලා ඒ link එකෙන් පළවෙනි level එක up කරොත් ඔයාලට coin 1000ක් level 10ට ගියොත් coin 1000ක් ඒ වගේම level 15ට ගියොත් coin 1000ක් කියලා coin 3000 level 15ට ගියාපම මෙතන collect කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලේසිම ක්‍රමය මෙතනින් withdraw එකක් දාන්න පුළුවන් අර විදිහට level complete කරලා. ඒ වගේම මෙතන coin earn කරලා මේ daily task ටික කරන් පස්සේ ඔයාලට බලන්න මෙතන coin ටික earn වෙනවා. coin ටික earn වුණාන් පස්සේ ඔයාලා මෙතනින් අර කිව්ව විදිහට 0.2ක් වුණ ගමන් මෙතන PayPal එක add කරලා මේ withdraw එක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන withdraw method විදිහට මෙතන PayPal කියන එක ටච් කරලා මෙතන account එක add කරගන්න. add කරලා ඊට පස්සේ මෙතන සාර්ථකව withdraw එකක් දාන්න පුළුවන්. හරි friends ඉතින් මේක තමයි ඉතින් මේ ගැන කරන්න තියෙන්නේ. ඉතින් කිසිම ආයෝජනයක් නැහැ නේ. කිසිම මේ risk එකකුත් නැහැ. ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් නොමිලේ වැඩ කරන්න තියෙන්නේ. ඉතින් කරලා බලන්න. අනිවාර්යෙන් withdraw එක ආපු ගමන් මම අනිවාර්යෙන් community එකේ දානවා. ඉතින් ඔයා අපේ community වලට join වෙලා ඉන්න. එහෙනම් friends ඉතින් ආයෙත් අලුත් එනවා ඊමණි video එකේ හමු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. ජය වේවා.